අමිදුවා ගාල්ල ටෙස්ටිං අස්තමේ SSC ක්‍රීඩාංගණයේ ගාල්ල ටෙස්ටිං මේ ඔයාලට දැනෙන්නේ වෙනස මොකක්ද මේ දැන් අපි දැන් යාත්‍රාණිය වගේ විවිධ ඉන්නේ මේ වෙනස මොකක්ද තේරෙනවද සංකීර්ණවද නැත්නම් ටීම් එකේ පර්ෆෝමන්ස් මම හිතනවා තන තීරුවත් පොඩි බලපෑමක් තිබ්බා කියලා. ඒත් එක්කම අපි අද ඉන්න තත්ත්වෙ මම හිතන්නේ ඉන්න අපි උඩ මේ තත්ත්වෙ ඉන්නවා කියලා හිතන්නේ අපි ෆස්ට් ඉනින් ගත්ත ලීඩ් එකත් එක්ක. අපේ බැටිං වල බැලුවා දෙන්නෙක් හතේ ගහන්න බැරි වුණා. සංජී කුසල් මේ වාර මේ ඒ ගැන කොහොමද කියන්නේ සංජීගේ අවුට් එකයි කුසල්ගේ කරනවා. මම හිතන්නේ ක්‍රිකට් වල බැට්ස්මන් කෙනෙක් ගත්තොත් හැම කඩයිමකම ඉන්නවා ඕන බැට්ස්මන් කෙනෙක් 80 90 ඊට පස්සේ 40 ගණන් 30 ගණන්. ඉතින් මම හිතන්නේ බැටිං වල ගත්තොත් අපි හැමෝම try කරන්නේ බැට්ස්මන්ලා හැමෝම try කරන්නේ 100ක් ගන්න මැච් එකක් දිනවන්න. ඉතින් ඒක දවසින් දවස වෙනස් වෙනවා. මම හිතන්නේ අද දවසේ අවසනාවන්ත විදිහට උසල් මෙන්ඩිස් රන් අවුට් වුණා. චන්දියයි අවුට් වුණා. ඉතින් මම හිතනවා ඒක part of the game. ගාල්ල ටෙස්ට් එකට කලින් ගහපු ටෙස්ට් තරඟ හතරම වගේ පෙරදුනා. නමුත් මේකෙදී අපි එකපාරට අපේ සුපුරුදු තරඟ රටාවට ටෙස්ට් තරඟ රටාවට ඇවිල්ලා තියෙනවා ටිකක් වේගින් ලකුණු ගහලා ඔපරේෂන් එකට ප්‍රෙෂර් එක දෙන්න. මේ තත්ත්වය එකපාරට ඇති කරගන්න ඕගොල්ලන් මොනවද කරේ? මම හිතන්නේ මේක එකපාරට ආපු දෙයක් නෙමෙයි. අපි පහුගිය අවුරුදු 2-3 ගත්තොත් ටෙස්ට් ක්‍රිකට් වල අපි හොඳට කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක එකපාරට ආපු රිසල්ට් එකක් කියලා මේ අද දවසේ අපි ඉන්න තැනත් එක්ක ගත්තොත් අපි හැම මැච් එකක්ම එන්නේ හැම සීරීස් එකක්ම එන්නේ දිනන්න බලාගෙන. ඉතින් මම හිතනවා ඒක ලොකු ප්‍රොසෙස් එකක් පහුගිය අවුරුදු 2-3 අපි කරපු ලොකු ප්‍රොසෙස් එකක් මේ එන්න අපි මැචස් වල හොඳට කරගෙන ජය පරාජය ඇත්තරම දෙපැත්තටම තියෙනවා ඕන සීරීස් එකක. ඉතින් අපි බලන්නේ හැම තිස්සෙම වැඩිම වාසිය අපේ පැත්තට අරගෙන තරඟාවලිය ජයග්‍රහණය කරන්න. අමුදුවා වෙනදා වගේම අදත් පොසිටිව් බැට් කළා ෆාස්ට් බෝලර් ෂොට් දානකොට පාරවල් එකකින් ගහලා වාගේ අප්‍රෝච් එක ගැන අද පොඩ්ඩක් කියනවා. මම මැදට බැට් කරන්න ගියා. මම හිතන්නේ මගේ අපි හැමෝම පොසිටිව් ක්‍රිකට් එකක් සෙල්ලම් කරන්න අපි නැෂනල් ටීම් එකක් විදියට. ඉතින් අපේ ටීම් එක හැම වෙලාවෙම පොසිටිව් අප්‍රෝච් ගන්නවා මැදදී. මම හිතන්නේ මම සහ කුසල් මෙන්ඩිස් අද දවසේ අපි ඒ වෙලාව ප්ලෑන් කරේ අපි පොසිටිව් බැට් කරලා ලීඩ් එකක් අරගන්න එක තමයි අපේ ප්ලෑන් එක උනේ. සහ ඔබ IPL ක්‍රීඩා කලාපයේ අවුරුද්දේ එහි ඉපුවේ මාස ගානදී ඔබේ ගේම් එකට අලුතෙන් අකුණු දෙයක් තියෙනවද මොනවද ඔබ එහි ඉගෙන ගන්න කියලා මම හිතන්නේ ගොඩක් වෙලාවට මම පහුගිය අවුරුදු 3-4 සෑහෙන හાર્ඩ් වර්ක් එකක් කරා. ඉතින් ඇත්තටම ඒක හොඳ තරඟාවලියක්, හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා මට. ඉතින් මම හිතන්නේ ඒ සියලුම දේවල් අරගෙන තමයි මම ඉස්සරහට යන්නේ. අපි හැමදාම හැම මැච් එකකදීම හැම සීරීස් එකකදීම මොන හරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් මම හිතන්නේ මම IPL එකේ වගේම මේ සීරීස් එකෙත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මම මේ හැම දෙයක් එක්කම ඉදිරියට යන්න තමයි බලන්නේ. ඇතුම් නිස්සංකගේ ඉලිම ගැන පොඩ්ඩක් කතා කරොත් ඔහු පළවෙනි ටෙස්ට් තරගයේත් දීප්ත ශතකයේ උදාහරණ වුණා. නමුත් අදත් ඒ තත්ත්වෙම උදා වුණා. නමුත් ඔහු පිටිකරන යෙදුණු පිටිකරුවෙක් විදියට ඔබ කොහොමද පැතුම් දකින්නේ සහ පැතුම්ගේ ෆෝම් එක ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔව් ඇත්තටම අපි හැමෝම දන්නවා පැතුම් නිස්සංක කියන්නේ කවුද කියලා. ඉතින් පැතුම් නිස්සංක ඕනම වෙලාවක තරඟයක් ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. මම පෞද්ගලිකව හරි කැමතියි පැතුම් එක්ක බැට් කරන්න. අපි පොඩි කාලේ ඉඳන් එකට සෙල්ලම් කරේ. ඉතින් මම මගේ ලෝකේ ඉන්න එකම ප්ලේයර්ස් ලයින් ගත්තොත් එක ආස ක්‍රීඩකයෙක් තමයි පැතුම් නිස්සංක කියන්නේ. ඉතින් මට ඒ ප්‍රිවිලේජ් එක පැතුම් එක්ක ගන්න හම්බෙලා තියෙනවා. ඒත් එක්කම පැතුම්ගේ බැටිං ගත්තොත් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඇත්තටම
පැතුම් කියන්නේ හොඳම ලෙවල් එක බැට් කරන ප්ලේයර් කෙනෙක්. ඉතින් අපිට ඉන්න ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන් කෙනෙක්. ඒ වගේම තමයි පොඩ්ඩක් දැනගන්න කැමති කුසල් මෙන්ඩිස් මම රකින්නට ආවේ නැහැ. එයා ආරාධනය ලකුණා කියලා තත්ත්වයකදී මොකද කුසල් ගැන පොඩ්ඩක් ඔව් ඇත්තට මම හිතන්නේ බැට් කරලා රන් අවුට් එක වුණ වෙලාවේ ඉන්ජරි එක වුණේ. අපිට මට තාම පර්සනලි හම්බෙලා කතා කරන්න උන්නේ නැහැ. මොකද අපි අනිත් පැත්තට ෆීල්ඩ් එකට ආපු නිසා අපිට අප්ඩේට් එකක් ගන්න වෙන්නේ. මම පර්සනලි දන්නේ අප්ඩේට් එකක් ගන්න වෙන්නේ මම හිතන්නේ දැන් ගියාට පස්සේ. Tajul Islam होंगे लेफ्ट आर्म स्पिनर अब विकेट अपर दिया है दिखे काले की या दिखे काले का एक कार्य करना का तैयार करने यार बॉलिंग वाला टक्कर का मत देना कोई वाकी आप जो फेस करना මම හිතන්නේ ටයිජුල් කියන හොඳ බෝලර් කෙනෙක්. ඉතින් ටෙස්ට් ක්‍රිකට් වල ලෙෆ්ට් ආර්ම් ඔතොඩොක්ස් කියන්නේ ලොකු පාර්ට් එකක් තියෙන රෝල් එකක්. ඉතින් මම හිතනවා ටික කාලයක් තිස්සේ එයා ඒ දේ හොඳට කරගෙන යනවා. ඒත් එක්කම අපි අපේ පැත්තෙන් ගත්තොත් අපි හැම බෝලර් කෙනෙක්ටම ට්‍රීට් කරන්න එක විදියට. ඉතින් මම හිතනවා රෙස්පෙක්ට්ෆුලි අපි ට්‍රීට් කරලා අපිට මැච් එකේදී කරන්න පුළුවන් උපරිමය අපි ඔපෝනන්ට් එක්ක කරනවා කියලා. කවිදු හැම ක්‍රීඩකයෙකුම ශ්‍රී ලංකාවේ කණ්ඩායම දිනවන තමයි. නමුත් පර්සනල් මයිල්ස්ටෝන්ස් කියනවා අමතක කරන්න බෑ. 100ක් 50ක් තමයි ඇවරේජ් එක ඉහළට ගියා ගන්න එක අනේ වගේ දේවල්. ඔයා කොහොමද ඔයා දන්නවා ඔයා ඉන්නේ කොතනද කියලා බැටිං ඇවරේජස් වල. එතකොට ඔයා කොහොමද ඔයා ඒක ඔළුවේ තියාගෙන ඉන්නේ? ඒක ඔයාට ඔයා කොහොමද ඒක මේන්ටේන් කරන්නේ? ඇත්තටම මම හිතන්නේ මැච් එකකට ගියාට පස්සේ මගේ ඔළුව වැඩ කරන්නේ ඇත්තටම මැච් එක දිනන්නේ කොහොමද කියලා, මගේ පර්සනල් බෙස්ට් දෙන්නේ කොහොමද කියලා, මැච් එක වෙනුවෙන් ටීම් එක වෙනුවෙන් මගේ රට වෙනුවෙන් කන්ට්‍රිබියුෂන් එක කොහොමද මට දෙන්න පුළුවන් උපරිම දෙන්න කියන එක. ඉතින් මම ඇත්තටම ඇවරේජ් ගැන මයිල්ස්ටෝන්ස් ගැන හැම ඕන ප්ලේයර් කෙනෙක් ඒව ගැන හිතනවා. හැබැයි සමහර වෙලාවට අපේ ටීම් එක ගැන හිතන්න ඕන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට අපේ සමහර දේවල් කැප කරන්න වෙනවා ටීම් එක වෙනුවෙන්. ඉතින් මම හිතන්නේ හැම ප්ලේයර් කෙනෙක්ම try කරන්නේ තමන්ගේ පර්සනල් බෙස්ට් දීලා ටීම් එක වෙනුවෙන් උපරිමය කරන්න. ඒත් මම හිතන්නේ අනිත් දේවල් ටීම් එක වෙනුවෙන් කරාට පස්සේ අනිත් දේවල් ඉබේම හම්බ වෙනවා. මම හිතන්නේ ඇවරේජ් පර්සනල් මයිල්ස්ටෝන් ඒ සියලු දේම මම හිතන්නේ අපි ටීම් එක වෙනුවෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී ඒ දේවල් ඉබේ හම්බ වෙන දේවල් කියලා. කවිදු ඊයේ පිච් එක ඇස්ලිච් විදිහත් එක්ක අද සම්පූර්ණ දවස බැට් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා අපේ කණ්ඩායමට. එතකොට අද දවසේදී පිච් එකේ වෙලා තිබුණ වෙනස්කම් මොන වගේද? ඒ වගේම අපි දැක්කා ප්‍රභාත් දිගටම බෝල් කරේ සවුත් එන්ඩ් එකෙන්. එතකොට ටිකක් බෝලි ලෝ වෙලා යනවා වගේ අපිට පේනවා. මේ පිච් එකේ එන්ඩ්ස් දෙකේ තිබිච්ච වෙනස්කම එක්ක කොහොමද ඒක පිළිකරවන්න දැනුනේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මම හිතනවා පළවෙනි කියන්නේ ඊට වඩා අද දවස පොඩ්ඩක් ස්පින් වුණා කියලා විකට් එක. මොකද දැන් අන්තිමට ගත්තොත් ලාස්ට් සෙෂන් එකෙත් බෝලේ ගොඩක් ස්පින් වුණා. ඉතින් මම හිතන්නේ එන්ඩ්ස් දෙකෙන්ම මම හිතන්නේ එන්ඩ් එකක් ස්පින් වෙනවා එහෙම කියලා මම හිතන්නේ. එන්ඩ්ස් දෙකෙන්ම බෝලේ ස්පින් වෙනවා දැන්. ඉතින් මම හිතන්නේ මැච් එක අපේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අපි පුළුවන් තරම් try කරනවා අඩු ලකුණු ප්‍රමාණයකින් all out කරගන්න. Yeah, Kamilu, seems like you guys were comfortably handling Nahid Rana, and he was constantly throwing 140 km/h up. So, what was your plan against such speed and Nahid Rana? When you play international cricket, you have to face 140 plus bowlers. So I think we just take positive approaches. That's it. Right. Yeah, one more right. Andrew can ask. තමයි WTC cycle එක ගැන කොයි වගේ දෙයක්ද කියන්නේ මේ අවුරුදු දෙකේ achieve කරන්න මොකක්ද කොයි වගේ දෙයක්ද ධනංජය කියලා තියෙන්නේ ටීම් එකටයි පිටිකරුවන්ට? ඔව් ඇත්තරම කලින් සයිකල් දෙකම අපි ළඟ ඇත්තරම ගිය සයිකල් එකෙත් අපිට ඇත්තරම ලොකු ඔපචුනිටියක් තිබ්බ ෆයිනල් එකට එන්න. ඉතින් මම හිතනවා
අපි ටීම්යක් විදියට ගත්තොත් අපේ මේ අවුරුද්ද ප්ලෑන් එක චැම්පියන්ෂිප් එක තමයි ඇත්තරම කිව්වොත් ඉතින් ගිය සයිකල් දෙකේ වුණු මිස්ටේක්ස් අපි අඩු කරගෙන අපි දැන් හොඳ ස්ටාර්ට් එකක් අරගෙන තියෙනවා. මම හිතන්නේ ඒක දිගට කන්ටිනියු කරගෙන ගියොත් අපිට අචීව් කරගන්න පුළුවන් කියලා. Right, thank you very much. Thanks. Thank you.